පොඩි කාලේ ඉඳලා කන්න කැමති ටේස්ට් කඩල එක ඒ රසටම ගෙදර හදමුද? මම පොඩි කාලේ මේකට මාර ආසයි. ඉතින් මට ඒ රෙසිපි එක try කරන්න හිතුණා. මේ රෙසිපි එක try කරලා බලන්න. මේකේ ඒ රස ඒ විදිහටම තියෙනවා. මුලින්ම තෙල් ටිකකට කරපිංච ටිකක් දාලා ඒක බැදුනහම කූනිස ටිකක් එකතු කරගන්නවා කැමති ප්‍රමාණයට. ඒක පොඩ්ඩක් බැදීගෙන එනකොට වේලිච්ච මිරිස් කරාල දෙක තුනකුත් එකතු කරලා ඒ ටික ඔක්කොම බැද ගන්න. ඒ ටික බැදුනට පස්සේ මම ලුණු ගෙඩියක් එකතු කරලා ලුණු එක තැම්බෙනකන් තියා ගන්නවා. ලුණු එක චුට්ටක් තැම්බීගෙන එද්දි කෑලි මිරිස් කුඩු මේස හැදි භාගයයි ලුණු කුඩු තේ හැදි භාගයයි එකතු කරගෙන මික්ස් කරගන්න. දැන් ඒකට පොඩියට කපාගත්ත පොල් කැරට් එකතු කරගන්න. ඔයාලා මේ පේස්ට් එක වැඩිපුර හදා ගන්න තරමට තමයි රස. තක්කාලි සෝස් මේස හැදි දෙකකුත් එකතු කරගෙන හොඳට මික්ස් කරගෙන ලුණු දාලා තඹගත්ත කඩල එකතු කරගන්න. දැන් ලිප ඕෆ් කරලා මේක හොඳට මික්ස් කරගෙන ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මම අන්තිමට මේකේ උඩට කපාගත්ත කැරට් පොල් ඒ වගේ ලුණු කොළ ටිකක් එකතු කරගන්නවා. මේකෙන් කඩේ ටේස්ට් එක ඒ විදිහටම එනවා. try කරලා තියෙන ටේස්ට් කඩල එකේ රස ඒ විදිහටම ගන්න ඕන නම් මේ රෙසිපි එක follow කරලා බලන්න. මේ වීඩියෝ එකට like කරලා මේ වගේ වීඩියෝස් බලන්න මාව follow කරලා තියාගන්න.